හරි ළමයි අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද මේ ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අවකල සංගුණක ලබා ගන්න කියන එක. දැන් ත්‍රිකෝණමිතික ශ්‍රිත කියපුවාම අපිට තියෙනවා sin x, cos x, tan x, cot x, cosec x හා sec x. ඔන්න ඔය ටිකේ අවකල සංගුණක ගන්න හැටි තමයි අද කතා කරන්න යන්නේ. දැන් මම try කරනවා මුලින්ම sin x ගේ අවකල සංගුණකයේ ප්‍රමුඛ ධර්ම ඇසුරෙන් ගන්න. ඊට පස්සේ එයාව උදව් කරගෙන ඉතුරු ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අවකල සංගුණක ගන්න අපි try කරමු. right. අපි දන්නවා මූලික අර්ථ දැක්වීම. මූලික අර්ථ දැක්වීම අවකල සංගුණකයේ dy dx dy dx එහෙම නැත්නම් ඒකම කියන්න පුළුවන් f dash x මේක ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට h බිඳුවට ආසන්න වෙද්දී f x ධන h ඍණ fx බෙදීම h කියන ශ්‍රිතයේ සීමාව. ඒක තමයි අපි අවකල සංගුණකය කියලා අර්ථ දක්වන්නේ. හරි. අපි එහෙනම් එයා උදව් කරගෙන ඉස්සෙල්ලාම sin x ගේ අවකල සංගුණකය හොයන්න බලමු. අපිට sin x ලියන්න පුළුවන්. දැන් එහෙනම් මට අවකලනය කරන් තියෙන්නේ sin x ඊට d යට dx මම මෙතෙන්ද ශ්‍රිතයට දානවා sin x. දැන් අර්ථ දැක්වීමට මොකද්ද වෙන්නේ ශ්‍රිතයේ x තියෙන තැනට x ධන h දාලා ලියන්න. ඒතර ලිමිට් h බිඳුවට ආසන්න වෙද්දී sin x ධන h වෙනවා. sin x ධන h ඍණ fx කියන්නේ sin x ට ශ්‍රිතය sin x බෙදීම h. දැන් මෙන්න මේ ශ්‍රිතයේ සීමාව හොයාගත්තා නම් හරිය h බිඳුවට ආසන්න වෙද්දී ඒක තමයි sin x ගේ අවකල සංගුණකය වෙන්නේ. දැන් මෙතන ත්‍රිකෝණමිතික අනුපාතයක් තියෙන නිසා අපි දන්නවා මූලික ත්‍රිකෝණමිතික සීමාවක් තියෙනවා. මෙන්න මේ සීමාව limit x බිඳුවට ආසන්න වෙද්දී sin x බෙදීම x එකට සමාන වෙනවා කියන එක. ආසන්න වෙනවා කියන එක. ඉතින් මම මෙයාව උදව් කරගන්න හදනවා මෙන්න මේ මෙතන උත්තරේ ගන්න. දැන් අපිට පුළුවන් මෙන්න මේ ලවයට CD සූත්‍රයක් දාලා මේ අන්තරයක් විදිහට තියෙන ප්‍රකාශනය ගුණිතයක් විදිහට හදාගත්තොත් අපිට මෙන්න මේ වගේ කෙනෙක් ගොඩ ගන්න පුළුවන් වෙනවා. දැන් අපි දන්නවා sin මේක තියෙන්නේ sin සීරින sin d ආකාරය. sin සීරින sin d ආකාරය. එතකොට sin සීරින sin d ත්‍රිකෝණමිතියේදී සුළු වෙන්නේ sin සීරින sin d ත්‍රිකෝණමිතියේදී සුළු වෙන්නේ 2 cos කෝණ දෙකේ එකතුව බෙදීම 2යි වතාවක් sin කෝණ දෙකේ වෙනස බෙදීම 2යි. මෙන්න මේ ආකාරයට. එතකොට ඔය ප්‍රතිඵලය උදව් කරගෙන මට දැන් මේක සුළු කිරීම කරන්න පුළුවන්. හරි. ඒතර මෙතන අපිට ලියන්න පුළුවන් h බිඳුවට ආසන්න වෙද්දී මේ දෙන්න එහෙනම් 2 cos කෝණ දෙකේ එකතුව බෙදීම 2යි. එතකොට x ධන h ධන x ධන h ධන x කියපුවාම 2x ධන h. ඒ කෝණය අරන් දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට 2x ධන h අරගෙන දෙකෙන් බෙදන්න. වතාවක් sin කෝණ දෙකේ වෙනස බෙදීම 2යි. x ධන h ගෙන් x අඩු කරපුවාම ධන x ට ඍණ x කැපෙනවා. h ඉතුරු වෙනවා. එතකොට ඒක දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට h බෙදීම 2යි. තව බෙදීම h එකක් තියෙනවා. හරි. දැන් ඊළඟට මෙන්න මෙයාව හදාගන්න කෙනෙක් මේ වගේ කෙනෙක් හදාගන්න කෙනෙක් අපේ ගෝල් එක. මට පුළුවන් මෙන්න මේ ශ්‍රිතයටයි දැන් ගුණිතයක් නේ තියෙන්නේ. සීමාව වෙන වෙනම දෙන්න පුළුවන්. දීලා මෙන්න මේ කොටස වෙන් කරගත්තාම අපිට මෙයාව ගොඩනගා ගන්න අවස්ථාවක් හම්බ වෙනවා. මම කරන්නේ මෙන්න මේ කෑල්ලට සීමාව වෙනම දෙනවා. මෙන්න මේ කොටසට මේ ටික සීමා වෙනම දෙනවා. අපිට දෙකක් එළියටම ගන්න පුළුවන්.
ඊට පස්සේ මෙන්න මේ ටිකට ඒ ටික අරගෙන වෙනම මට සීමාව දෙන්න පුළුවන්. right. මම මේ නියතයේ දෙක ගන්න එළියට එතකොට ලියන්න පුළුවන් දෙවතාවක් limit h බිඳුවට ආසන්න වෙද්දී cos 2x ධන h 2x ධන h බෙදීම 2 ඊළඟ මේ කොටස සීමාව වෙනම දෙමු. limit h ආසන්නයි බිඳුව වෙද්දී sin h බෙදීම 2 බෙදීම h බෙදීම h. හරි. දැන් අපේ ගැටලුව දැන් අපිට සීමාව මෙතනදී වෙන්නේ මේ පොඩි සුළු කිරීමක් කරා නම් අවසාන උත්තරයට යන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නා මෙතන මේ සීමාව දිහා හොඳට බලන්න. මෙතන තියෙන කෝණයම අගේම තමයි මෙතනත් ඇවිල්ලා තියෙන්නේ. ඒතර එයාම තමයි බිඳුවට ආසන්න වෙන්නේ. එහෙනම් මෙතනත් ඒ වැඩේ කරන්න නම් අපිට මොකද්ද කරන්න වෙන්නේ? මෙයා දෙකෙන් බෙදා ගන්න වෙනවා. මොකද මෙතන තියෙන කෝණය h බෙදීම 2. එතකොට මෙයාව අපිට දෙකෙන් බෙදා ගන්න වෙනවා. බෙදලා අතින් එක දාගත්තේ ඒක නැති වෙන එහෙනම් දෙකෙන් ಗುಣ කර ගන්න වෙනවා. හරි. එතකොට ඒ ಗುಣ කරන දෙකට මෙතන දෙක කැපිලත් යනවා. ආපියේ ප්‍රතිඵලය දැන් එනවා ලියමු. මම මේ ටික උඩ ටික මකලා ඒ ටික ලියන්නම්. ලියන්න පුළුවන් මෙහෙම. ඉතින් ලියන්න. 2 limit h බිඳුවට ආසන්න වෙද්දී cos 2x ධන h බෙදීම 2 එතන h බිඳුවට ආසන්න වෙද්දී මම එතන හදා ගන්නම් sin h බෙදීම 2 මෙතන h බෙදීම 2 දාලා මේ දෙක කැපෙන්න මෙතනින් දෙකෙන් ගුණ කරන්න. එහෙම ලියාගත්තන් පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන දෙකට මෙන්න මේ දෙක කපන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එකේදී අපිට පුළුවන් වෙනවා සීමාව ආදේශ කරන්න. දැන් අපි සීමාව ආදේශ කරමු එහෙනම් සීමාව ආදේශ කරමු. අවසාන උත්තරය අපිට ගන්න පුළුවන්. h බිඳු දැම්මොත් එහෙම h බිඳු දැම්මොත් cos 2x බෙදීම 2. එතකොට ඉතුරු වෙන්නේ cos 2x බෙදීම 2 කියන්නේ cos x. එහෙනම් මෙතන එනවා cos x කියලා. cos x. දැන් මෙන්න මේ කැලේ බලන්න හොඳට. එයා මෙන්න මේ ආකාරයේ කෙනෙක්. මේ වගේ ත්‍රිකෝණමිතික සීමාවක්. එතකොට මෙතන තියෙන කෝණෙම එයාගේම මෙතන තියෙනවා ඒක බිඳුවට ආසන්න වෙන අවස්ථාවක්. එතකොට දැන් මෙතනත් අපිට හදා ගන්න පුළුවන් මොකද h බිඳුවට ආසන්න වෙද්දී අපිට කියන්න පුළුවන් h බෙදීම 2ක් මොකද වෙන්නේ බිඳුවට ආසන්න වෙනවා කියලා. එහෙනම් මෙන්න මේ කොටසේ පිළිතුර එකක් බවට පත් වෙනවා. මෙන්න මේ ප්‍රමේයයට අනුව. ඒක නිසා ඒ කැලේ එකක් වෙනවා. එහෙනම් අපිට උත්තරේ එනවා sin x අවකලනය කරපුවම පස්සේ අවකල සංගුණකේ cos x බවට පත් වෙනවා. right? එතකොට අපිට ලියන්න පුළුවන් අවසාන ප්‍රතිඵලය d sin x මෙයාව අවකලනය කරොත් x විශේෂයෙන් sin x x විශේෂයෙන් අවකලනය කරොත් පිළිතුර cos x බවට පත් වෙනවා. ඔන්න අපි ප්‍රමූල ධර්ම පාවිච්චි කරලා උත්තරේ ගත්තා. දැන් ඊළඟට මම උත්සාහ කරන්නේ මේ ආපු උත්තරේ උදව් කරගෙන ඉතුරු සියලුම ත්‍රිකෝණමිතික අනුපාතවල අවකල සංගුණකයන් ගන්න. එතනදී මම දාම නීතියත් උදව් කරගන්නවා. චේන් රූල් එක උදව් කරගන්නවා. right. දැන් අපි පොඩ්ඩක් දාම නීතියත් පොඩ්ඩක් මතක් කරගමු මෙතන. දැන් ඔයගොල්ලන්ට මතකයි මම අර දාම නීතිය පාවිච්චි කරන හැටි ඔයගොල්ලන්ට කියලා දුන්නා. දැන් උදාහරණයක් ගත්තොත් y සමානයි x ධන 1 6 වෙනි බලයේ තිබ්බොත් අපි මොකද හිතුව? මම අර වීඩියෝ එකක් කරලා තියෙනවා මේ වගේ ගැටලුවක් කොහොමද දාම නීතියෙන් මේ හදන්නේ කියන එක. දැන් ඒකේ ප්‍රතිඵල දිහා බලුවොත් මේක අවකල සංගුණක ඇත්තටම මෙන්න මෙහෙමනේ. අපි
ඉස්සල්ලාම අපිට මේකේ පේන්න ඕනේ දැන් දාමනීතිය දාද්දි ඉස්සල්ලාම පේන්න ඕනේ ශ්‍රිතයක බලයක්. ශ්‍රිතයක බලයක් තමයි පේන්න ඕනේ. එතකොට ශ්‍රිතයක බලයක් අවකලනය කරන්නේ දැන් මේන්න මේ ආකාරයේ x වල n අවකලනය වුණේ කොහොමද? මෙයාගේ අවකල සංගුණකේ බලය මුලට එනවා බලෙන් එකක් අඩු වෙනවා. එහෙනම් මෙතනත් 6 මුලට එනවා 6න් එකක් අඩු නම් 5යි. ඊට පස්සේ ඇතුලේ ශ්‍රිතේට පයින්නවා. දැන් මේක දිගටම අවකලනය කරගෙන යනවා ගුණිතයක් විදියට. ඊට පස්සේ අවකලනය කරන්නේ ඇතුලේ ශ්‍රිතේ. වාට ඇතුලේ ශ්‍රිතේ පේන්න ඕනේ. ඇතුලේ ශ්‍රිතේ කියන්නේ ශ්‍රිත දෙකක එකතුවක් තියෙන්නේ. හරි. එහෙනම් ඇතුලේ ශ්‍රිතේ අවකලනය කරන්නේ x ධන 1. x අවකලනය කරොත් x විශේෂයෙන් 1යි ධන 1 අවකලනය කරොත් 0යි. ඔන්න ඔය විදිහට තමයි දාම නීතිය පාවිච්චි කරන්නේ. අපි ඔක කතා කරලා තියෙනවා. right. දැන් අපි ඒකත් උදව් කරගෙන මේ දාම නීතියට උදව් කරගෙන නම් ඊතුරු ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අවකල සංගුණක ගන්න බලමු. එතකොට අපි ඊළඟට හම්බෙන්නේ නම් cos x අවකලනය කරන්න. cos x. දැන් වාට x විශේෂයෙන් අවකලනය කරන්න කියනවා cos x. අපි බලමු cos x කොහොමද අවකලනය කරන්න කියලා. මම cos x ලියනවා මෙන්න මේ විදිහට. ත්‍රිකෝණමිතික දැනුම උදව් කරගෙන මට cos x ලියන්න පුළුවන් sin phi බෙදීම 2 රින් x නැත්නම් sin අනුවරින් phi බෙදීම 2 රින් x. ඔහොම ලියන්න පුළුවන්. sin phi බෙදීම 2 රින් x කියලා. sin අනුවරින් කෝණයක් කියන්නේ cos කෝණයක්නේ. ඒතර මම ඒක sin phi බෙදීම 2 රින් x කියලා ලිව්වා. ඒතර මට එහෙනම් දැන් sin phi බෙදීම 2 රින් x x විශේෂයෙන් අවකලනය කරගත්තාන් පස්සේ ඒන උත්තරේ cos x ගේ අවකල සංගුණකේ තමයි. දැන් මම මෙහෙම ලියාගන්න හේතුව තමයි මම sin x දන්නවනේ දැන් අවකලනය කළ ප්‍රතිඵලයක් ගත්තනේ. හරි. එතකොට මට කියන්න දැන් මේකට අපි දාම නීති දානවා. හරි. චේන් රූල් එක දාන්න යන්නේ ඉස්සරලම මට පේන්නේ sin ශ්‍රිතය. ඉස්සරලම මට පේන්නේ sin ශ්‍රිතය. එතකොට sin ශ්‍රිතය අවකලනය කරොත් අපි දන්නවා cos ශ්‍රිතය තමයි ආවේ. sin ශ්‍රිතය අවකලනය කරොත් cos ශ්‍රිතය. ඒතකොට sin ශ්‍රිතය කියන්නේ sin මෙන්න ශ්‍රිතය ඇතුලේ ඉන්නේ මෙයා ශ්‍රිතය. හරි. sin ශ්‍රිතය අවකලනය කරොත් cos ශ්‍රිතය. cos ශ්‍රිතය වෙන්නේ phi බෙදීම 2 ඍණ x. ඔන්න cos ශ්‍රිතය. දැන් වැඩේ ඉවරද? නැහැ. තාම පොඩි වැඩ ටිකක් තියෙනවා. දැන් ඇතුළට යන්න එපා ශ්‍රිතය ඇතුළට. ඇතුළේ ඉන්න ශ්‍රිතය තමයි phi බෙදීම 2 ඍණ x. හරි. phi බෙදීම 2 ඍණ x අවකලනය කරමු. phi බෙදීම 2 කියන්නේ නියතයක්. එහෙනම් මේ නියතය අවකලනය කරොත් x විශේෂයෙන් බිඳුවයි. අඩු කිරීම x විශේෂයෙන් අවකලනය කරොත් 1යි. ඔන්න දැන් අපි මේක සම්පූර්ණයෙන්ම අවකලනය කරලා ඉවරයි. දැන් උත්තරේ ගන්න බලමු. බිඳුවෙන් එකක් අඩු කරොත් ඍණනේ. ඍණ එකනේ. ඒ කියන්නේ ඍණ ලකුණක් අපිට මුලට දාගන්න පුළුවන්. cos 90 ඍණ x. cos 90 ඍණ x. cos phi බෙදීම 2 ඍණ x කියන්නේ අපි දන්නවා ත්‍රිකෝණමිතියදී අපි ඒක sin x කියලා හොයා ගන්නවානේ. එහෙනම් මේ තියෙන්නේ sin x. එහෙනම් අපිට පැහැදිලි cos x කියන කෙනා x විශේෂයෙන් අවකලනය කරොත් උත්තරේ එන්නේ ඍණ sin x. ඍණ sin x. ඔන්න අපි ආව ලබා ගත්තා. හරි. දැන් අපි ඊළඟට යන්න tan x අවකලනය කරන්න. tan x. එතකොට මට එහෙනම් මෙතන දැන් දාන්න තියෙන්නේ tan x. tan x මම ගෙනල්ලා දානවා. tan x x විශේෂයෙන් අවකලනය කරන්නයි තියෙන්නේ. හරි. දැන් ඔයගොල්ලෝ ක්‍රමයක් පොඩ්ඩක් හිතන්න. tan x කොහොමද අපිට ටග් ගාලා ගන්න පුළුවන්? අපි දන්නවා දැන් sin cos දෙන්නම නේද? දැන් මේ වෙනකොට sin cos දෙන්නම දන්න නිසා tan x ලියන්න පුළුවන් නේ sin x බෙදීම cos x කියලා. මම එහෙම ලියනවා. ඒතර මෙයා මම ලියනවා sin x බෙදීම cos x කියලා. right. එහෙනම් sin x බෙදීම cos x x විශේෂයෙන් අවකලනය කරපුවම ඒක තමයි tan x ගේ අවකල සංගුණකය වෙන්නේ. right. මේක දැක්කම දැන් ඔයාලට දෙයක් මතක් වෙන්න ඕනේ. මේ තියෙන්නේ ශ්‍රිත දෙකක බෙදීමක්. මේ තියෙන්නේ ශ්‍රිත දෙකක බෙදීමක්. ඒතර ඒක බෙදීමක් විදිහට එහෙනම් අපි අවකලනය කරමු. මතක් කරන්න කොහොමද u බෙදීම v වගේ කෙනෙක් තිබ්බොත් මෙයාව අවකලනය කරේ. හරය වතාවක් ලවයේ අවකලනය. හරය වතාවක් ලවයේ ශ්‍රිතයේ අවකලනය. v වතාවක් du යට dx. ඍණ. ලවයේ වතාවක් කියන්නේ u වතාවක් හරයේ ශ්‍රිතයේ අවකලනය. බෙදීම හරයේ ඉන්න ශ්‍රිතයේ වර්ගය. ඔන්න ඕක තමයි බෙදීමක අවකල සංගුණකයේ ගන්න ක්‍රමය. ඒ විදිහට අපි දැන් මෙයා වෙනන් ගන්න බලමු. ඒ විදිහට ගන්න බලමු. එහෙනම්
හරේ ඉන ශිතේ වතාවක්, ඒ කියන්නේ cos x වතාවක් ලවයේ ශිතේ අවකලනය sin x අවකලනය කරපුවාන් පස්සේ cos x sin x අපි දැන් දන්නවා sin x අවකලනය කරොත් අපිට ලියන්න පුළුවන් cos x. ඔන්න එයා හරි. ඊළඟ ලවයේ ඉන්න ශිතේ වතාවක්, ලවයේ ඉන්නේ sin x, එයා වතාවක් හරේ ඉන්න ශිතේ අවකලනය. cos x අවකලනය කරොත් අපි හොයාගත්තා ඍණ sin x බෙදීම හරේ ඉන්න ශිතේ වර්ගය cos x වර්ගුණාම cos වර්ග x. ඒක කියන්නේ cos වර්ග x මේ ආකාරයට. දැන් ඔයාලට පේනවා මෙන්න මේ ඍණ ලකුණ මෙතේ ඉන්නව ගන්න පුළුවන්. එතකොට ඍණයි ධන වෙනවා. ඒතර උඩ හැදෙන්නේ cos වර්ග x ධන sin වර්ග x බෙදීම cos වර්ග x. right. cos වර්ග x ධන sin වර්ග x. එහෙමත් නැත්නම් අපිට පුරුදු වෙලා තියෙන්නේ sin වර්ග x ධන cos වර්ග x. ත්‍රිකෝණමිතිය හම්බෙන මූලික සරල සාම්‍යයක්. කියන උත්තරේ sin වර්ග x ධන cos වර්ග x ගේ උත්තරේ වෙන්නේ 1යි. right. ඊට අවසන් වෙනවා 1 යට cos වර්ග x. 1 යට cos වර්ග x තමයි එන්නේ. එතන 1 යට cos වර්ග x කියන්නේ අතර මේ තියෙන්නේ නේද 1 යට cos x ගේ සම්පූර්ණ වර්ගයනේ. අපි දන්නවා 1 යට cos x කියන්නේ sec x ට. එහෙනම් මේ තියෙන්නේ sec x ගේ වර්ගය. ඒක ලියන්න පුළුවන් sec වර්ග x. ඔන්න ලස්සන උත්තරයක් ගත්තා. tan x අවකලනය කරපුවාම එයාගේ අවකල සංගුණකය වෙන්නේ sec වර්ග x. right. ඊළඟට අපි ඔහොමම cot x කියන කෙනා ගමු. cot x වත් ගමු. මම මෙතන එනම් cot x දාන්න. ඒවත් මේ ආකාරයටම අපිට හදා ගන්න පුළුවන්. cot x. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා කරන්න ඕනේ වැඩි. cot x අපිට ලියන්න පුළුවන් cos x බෙදීම sin x කියලා. cot x ලියන්න පුළුවන් cos x බෙදීම sin x. එහෙනම් මෙයා මම ලියනවා t යට dx. cot x කියන්නේ cos x බෙදීම sin x ට. right. ඉතින් මෙයාව දැන් අර කලින් වගේම බෙදීමක් විදිහට අවකලනය කරොත් වැඩි හරි. එතකොට හරේ ඉන්නේ sin x වතාවක් උඩ ඉන්න එක්කෙනා මේ ලවයේ ශිතේ අවකලනය කරොත් cos x අවකලනය කරොත් ඍණ sin x අඩු කිරීම ලවයේ ඉන්න ශිතේ වතාවක් ලවයේ cos x ඉන්නේ එයා වතාවක් හරේ ඉන්න ශිතේ අවකලනය හරේ ඉන්නේ sin x එයාව අවකලනය කරොත් cos x බෙදීම හරේ ඉන්න ශිතයේ වර්ගය sin x ගේ වර්ගය. ඒ කියන්නේ sin වර්ග x. දැන් ටිකක් සුළු කරගමු. මෙතන එනවා ඍණ sin වර්ග x. මේ ලකුණු මුලටම දාගත්ත හැකිනේ. ඍණ sin වර්ග x. ඍණ මෙතන එනවා cos වර්ග x. බෙදීම sin වර්ග x. අපිට වෙන මේ තැන් දෙකේම ඍණ ලකුණක් එළියට අරන් සුළු කිරීමක් කරන්න පුළුවන්. එතකොට ඍණ ලකුණක් එළියට ගත්තොත් sin වර්ග x ධන cos වර්ග x බෙදීම sin වර්ග x. ඔන්න අර සර්ව සාම්‍ය ආපහු ආවා. sin වර්ග x ධන cos වර්ග x අපි දන්නවා 1යි. එහෙනම් මෙතන තියෙන්නේ ඍණ 1 බෙදීම sin වර්ග x. ඍණ 1 බෙදීම sin වර්ග x. ඍණ 1 බෙදීම sin වර්ග x. එතකොට කවුද ඍණ 1 බෙදීම sin වර්ග x කියන්නේ? ඍණ 1 බෙදීම sin වර්ග. දැන් අපිට ආවේ මේක ඍණ 1 බෙදීම sin වර්ග x. මේක ඕන ලියන්න පුළුවන්. ඍණ 1 යට sin x ගේ මෙයාගේ ඍණ ලකුණ එළියෙන් තියාගත්තා. 1 යට sin x ගේ සම්පූර්ණ වර්ගය කියලා ලියන්න පුළුවන්. 1 යට sin x කියන්නේ cos x.
එහෙනම් cosec x ගේ වර්ගය ඒ කියන්නේ මේකේ නම ඍණ cosec වර්ග x ඍණ cosec වර්ග x right tan x අවකලනය කරපුවාම sec වර්ග x එනවා cot x අවකලනය කරපුවාම ඍණ cosec වර්ග x කියලා ඔන්න අපිට හැදෙනවා දැන් මේ වැඩෙත් හරි අපි ඊළඟට යමු ඊළඟට තියෙන්නේ අපි ගමු cosec x දැන් අපිට තියෙන x විශේෂයෙන් අවකලනය කරන්න අපි දාමු මෙතන ශ්‍රිතයේ විදියට cosec x දැන් අපි දන්නේ sin cos tan cot වනේ මම මෙයාව cosec x කියනවා sin s වලින් මම මෙයාව ලියනවා cosec x කියන්නේ 1යට sin x ට ඒක ත්‍රිකෝණමිතිය අර්ථ දැක්වීමක් 1යට sin x. ඒතර මෙයාව ඕන ලියන්න පුළුවන් sin x 1යට sin x දැන් ඔයා දැම්මුත් 1 බෙදීම 2 කියලා මේක ඕනනම් ඔයාලට ලියන්න පුළුවන් 2 ඍණ 1 වෙනි බලය කියලා. හරිද? 1 බෙදීම 3 තිබ්බොත් ඔයාලට මේක ලියන්න පුළුවන් 3 ඍණ 1 වෙනි බලය කියලා. ඒ විදිහට මට මෙයාව ලියන්න පුළුවන්. මෙයාව ඕනනම් ලියන්න පුළුවන්. sin x ගේ ඍණ 1 වෙනි බලය කියලා. sin x ගේ ඍණ 1 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. හැබැයි වරද්දව ගන්න එපා. වැරදි හිතන්න එපා ඔයගොල්ලෝ. sin x ගේ ඍණ 1 වෙනි බලය කියන්නේ sin inverse x කියන එක නෙමෙයි. හරි. මෙයා නෙමෙයි. sin inverse x කියන එක නෙමෙයි. මේ තියෙන sin x ගේ ඍණ 1 වෙනි බලය. ඒතර එයයි මෙයයි දෙන්නෙක්. ඒතර ඒක පටලව ගන්න එපා. ඒතර මේක ප්‍රතිලෝම ත්‍රිකෝණික සිතයක්. දැන් මෙයා දාම නීති දාලා අවකලනය කරමු. ඔයාලට මුලින්ම පේන්නේ මොකද්ද? මුලින්ම ඇහැට පේන්නේ ශ්‍රිතයක බලයක්. බලයක් තියෙද්දි අර x වල n තියෙද්දි nx n ඍණ 1 අවකලනය කරන ආකාරයට අවකලනය කරන්නේ. එතකොට එන්නේ බලය මුලට එනවා. ඍණ 1 මුලට එනවා. ශ්‍රිතේ ලිව්වා. ඊට පස්සේ බලයේ තිබ්බු තැනින් ටිකක් අඩු වෙනවා. ඍණ 1කින් එකක් අඩු වුනහම ඍණ 2යි. හරි. දැන් වැඩේ ඉවර නැහැ. දාම් නීතිය මේ යෙදෙනවනේ. එහෙනම් ඇතුළට යන්න ඕනේ. දැන් ඇතුළේ ඉන්න ශ්‍රිතය අවකලනය කරන්න. sin x අවකලනය කරොත් x විශේෂයෙන් ඇතුළේ ඉන්න sin x නේ cos x. එතකොට මේක අපිට ලියන්න පුළුවන් ඍණ 1 යට මේ ඍණ දෙවෙනි බලය කියන එක ඕනම් මට ධන බලයක් විදිහට යට ගම ගන්න පුළුවන් sin x ගේ වර්ගය වතාවක් cos x. මෙතන ඕනනම් මට ලියන්න පුළුවන් එක sin x ගේ වර්ගය කියන්නේ sin x වතාවක් sin x නේ. එහෙනම් මේක හදාගන්න පුළුවන්. මම ඉස්සරහ ලියන්නම් ඍණ cos x බෙදීම sin x කියලා එක sin x එකක් අරගෙන අනිත් sin x වෙනම ලියනවා. එකයට sin x. මෙතන cos x බෙදීම sin x කියන්නේ cot x ට. හරි. ඒක ත්‍රිකෝණමිතිය අත්දැකීමක්. ඍණ cot x. එකයට sin x කියන්නේ cosec x ට. එහෙනම් අපිට පේනවා cosec x අවකලනය කරපුවාම ඍණ cot x cosec x කියලා පිළිතුර ලැබෙනවා. හරි. ඊළඟට අපි බලමු sec x අවකලනය කරන්න. දැන් අපි sin x හරි cos x හරි tan x හරි cot x හරි cosec x හරි ඊළඟට අපි sec x අවකලනය කරමු. sec x දැන් මම මෙතෙන්ද sec x දානවා. sec x sec x x විශේෂයෙන් අවකලනය කරන් තියෙන්නේ. දැන් අර cosec x අවකලනය කරපු ආකාරයටම මම මේ sec x කියන කෙනාව ලියා ගන්නවා 1යට cos x කියලා. ත්‍රිකෝණමිතියදී අපිට එහෙමනේ ගන්නෙ sec x කියලා අර්ථ දක්වන්නේ 1යට cos x ට. හරි. දැන් මේක එහෙනම් ලියා ගන්න පුළුවන් cos x ගේ ඍණ 1 වෙනි බලය. මේ තියෙන්නේ cos x ගේ
cos x ගේ ඍණ 1 වෙනි බලය. දැන් එහෙනම් චේන් දාම නීතිය පාවිච්චි කරලා අපිට වැඩේ ඉවර කරගන්න පුළුවන්. එතකොට බලයේ මුලට එන්න ඕනේ. හරි ඉස්සෙල්ලා බලයක් නේ පේන්නේ ශිතයක. බලයේ මුලට එනවා. ශිතය ඊට පස්සේ බලෙන් එකක් අඩු වෙනවා. ඍණ 1කින් එකක් අඩු වුණොත් ඍණ 2යි. දැන් ඇතුළේ ශිතයට යන්න. දැන් ඇතුළේ ශිතය අවකලනය කරන්න ඕනේ. ඇතුළේ ඉන්නේ කවුද? cos x. අපි දන්නවා cos x අවකලනය කරොත් ඍණ sin x. ඍණ sin x අපි කලින් ගත්ත ප්‍රතිඵලයක්. දැන් අපි අවසාන උත්තරේ හදාගන්න බලමු. මේක මම ලියන්නම්. මෙතන ඍණයි ධන වෙනවා සුළු වෙලා. sin x බෙදීම මෙතන cos x ගේ යන්නට ගන්න පුළුවන් ඍණ දෙවෙනි බලය ධන බලයක් විදිහට cos x ගේ දෙවෙනි බලය කියලා. ඉතින් මම මේක මෙහෙම ලියා ගන්නම් sin x බෙදීම මෙතන එක cos x එකක් දාලා වතාවක් 1/8 cos x. තව අනිත් cos x එක මෙහෙම ලියා ගන්න. sin x බෙදීම cos x කියන්නේ tan x ට. මේ ඉන්නේ tan x. tan x. 1/8 cos x කියන්නේ sec x ට. එහෙනම් අපිට පේනවා sec x අවකලනය කරොත් උත්තරේ එන්නේ sec x tan x. එහෙම නැත්නම් tan x sec x. දැන් අපි ওই ආකාරයට සියලුම ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අවකල සංගුණක ගත්තා. මේක ගන්න උදව් කරගත්තේ sin x ගේ අවකල සංගුණකයේ සහ දාම නීතිය.